නෙවුණුත් ඉඳී හරිද? අර මේ ඕගොල්ලන්ට මම හිතන්නේ ඒක නේද? රොටරියේ ඉස්සර අපි වන්ති යන කාලේ රොටරියේ වොෂ්රූම් වල දැන් එක එකව ලියලා තියෙනවද මම දන්නේ නැහැ. බිත්තිවල එහෙම ලියලා නැද්ද එක එකව? ඉස්සර එහෙම මාර ගොඩක් ජාති ලියලා තියෙනවා හරිද? මේ ඒකේ එකක් තිබ්බ හොඳ එකක්. දැන් මට මතක නැහැ කොයි දෙක තිබ්බේ කියලා. ඒවා මේ පසු කාලීනව නැති වෙන්න ඇති. ඒකේ ලියලා තිබ්බ මේ වෙන කාලෙකින් මම මේ ආයෙ මතක් කරන්න. ඒ මොකක් හරි පන්තියක් අන්තිම දවසේ ලියපු එකක්. අපේ අයියලා පිස්සු කෙලියා. එහෙම පටන් ගන්න. අපේ අයියලා පිස්සු කෙලියා. උන්ට කෙල වුණා. හරිද? උන් යන්න කලින් අපිට කියලා ගියේ මල්ලි පිස්සු කෙලින්න එපා පිස්සු කෙලියොත් කෙල වෙනවා කියලා. අපිත් පිස්සු කෙලියා. තව යනවා ඒක. අපිටත් කෙල වුණා. අද අපි යනවා. අපි යන්න කලින් උඹලට කියන්නේ මල්ලි පිස්සු කෙලින්න එපා පිස්සු කෙලියොත් කෙල කරනවා කියලා. මරුනේ. ඒක උඩ හොඳටම කෙල වෙලා. හැබැයි ඌ කෙල වෙන්න ඕන කෙනෙක් නෙවෙයි. ඒක උඩ එච්චර කල් ලියන්න පුළුවන් කියන්නේ ඌගේ IQ level එක හොඳ මට්ටමක තියෙනවනේ. හැබැයි ඌ කියන්නේ ඒක තමයි. ඒක තමයි සයිකල් එක. ඒක තමයි යන එක. එහෙම වුණොත් ඉඳී. උඹලා කියන එකත් අහලා ඒකත් දැකලා ඔක්කොම කරලා ඒකම කරලා ආයේ ඊළඟ බැච් එකට ඒ කියන්නේ උනුත් අන්තිමට විභාගෙ කිට්ටු වෙද්දී ඔය කතා කියලා ඒ පාපොච්චාරණ ටිකම ලියනේ උනුත් ඉඳී. ඉතින් එහෙම තමයි යන සයිකල් එක. හැබැයි යම් ප්‍රමාණයක් අනිවාර්යෙන් හැදෙයි. හරි ඔය